දැන් පුතේ ජීවිතයේ සමහර කාලවල් තියෙනවා අපිට මූණ දෙන්න සිද්ධ වෙන්නේ නරකම අත්දැකීම් වලට. නරකම අත්දැකීම් වලට තමයි අපිට සමහර විට මූණ දෙන්න සිද්ධ වෙන්නේ. එතකොට එතෙක් කාලයක් අපි මුහුණ දුන්නු හොඳම අත්දැකීම් වලට වඩා අපේ ජීවිතයට පන්නරයක් ලැබෙන්නේ අපේ ජීවිතයට මාර මොරාල් එකක් ලැබෙන්නේ අර නරකම අත්දැකීම් වලින්. ඒ නරකම අත්දැකීම් වලට අපි මුහුණ දුන්නාට පස්සේ එතනින් එහාට ජීවිතේ සාර්ථක කරගන්න ජීවිතේ ගොඩදා ගන්නට මාර හයියක් ලැබෙනවා. මාරම ශක්තියක් ලැබෙනවා. ඒ නිසා ජීවිතේ හොඳ නරක කියන මෙන්න මේ දෙකම අපට වැදගත් වෙනවා. ඒක වඩාත් වැදගත් වෙන්නේ ජීවිතේදී අපට මුහුණ පාන්න සිද්ධ වෙන නරකම අත්දැකීම් වලට මුහුණ දෙන විදිහ.